ලොව වටා අපූරු ගමනක් යන්න සූදානම් වෙමු. ඔබගේ ජීවිතේ අමතක නොවෙන සංචාරයක් යාමට ඔබ සූදානම්ද? එමනම් මේ වීඩියෝවෙන් ඔබට ඔබ මෙතෙක් දැකලා නැති ලෝකයේ අපූරුම තැන් කීපයක් දැනගන්න පුළුවන්. ලෝකයේ තියෙන ලස්සනම සහ අපූරුම තැන් හොයාගෙන යන්න ඔබේ ගුවන් බලපත්‍රය තමයි අපි. මේ වීඩියෝ එකෙන් අපි ඔබ ලෝකයේ තියෙන ලස්සනම සහ ත්‍රාසජනකම දුපත් 10ක් වටේට ගමනක් අරන් යනවා. මේ දුපත් හැම සංචාරකයෙක්ගේම හීනයක්. නිල් පාට මුහුදයි කොළ පාට කැලෑවයි එක්ක මේවා හරියට පාරාදීසයක් වගේ. අපි ගමන පටන් ගන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්. මේ හරිම ලස්සන වෙරළවල් වීවකවන් සහ විචිත්‍රවත් සංස්කෘතියක් තියෙන තැනක්. බාලි කියන්නේ සංචාරකයන්ට පාරාදීසයක්. ඔබට උළුවටුවල සර්ෆින් කරන්න, තනහ්ලොට් වගේ පරණ පන්සල් බලන්න, නැත්නම් බාලි සංස්කෘතියේ හදවත වගේ වෙන උබුද්වල එමරල්ඩ් පාට වී වතුවල කඳුනගින්නත් පුළුවන්. සෙමින්යක් වල නයිට් ලයිෆ් එකට යන්න, නැත්නම් තෙනරු වෙරළේ සංසුන්ව ඇවිදින්නත් පුළුවන්. ඊළඟට අපි යන්නේ ග්‍රීසියේ සැන්ටෝරිනි වලට. සුදු පාට කෙවල්, හරිම ලස්සන හිරු බැසයම් සහ ස්පටික වගේ පැහැදිලි වතුර නිසා මේක හරිම ප්‍රසිද්ධයි. ඔයවල පටු පාරවල් දිගේ ඇවිදිනකොට නිල් පාට වහලවල් තියෙන පල්ලි, පොඩි පොඩි කඩවල් ගොඩක් දකින්න පුළුවන්. මේක ගිනි කන්දක් නිසා හැදුණු දූපතක්. ඒ නිසා උණුදිය උල්පත්වල නාන්න, නැත්නම් නිද්‍රාශීලී ගිනි කන්දක් බලන්න යන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ මාලදිවයිනට. මේක කියන්නේ නිර්වර්තන පාරාදීසයක්. වතුර උඩ හැදුව බංගලා, කොරල් පර සහ නිල් කොළ පාට වතුර මේකේ තියෙනවා. ස්නෝකල් කරන්න සහ ඩයිවිං වලට කැමති අයට නම් මේක සුපිරිම තැනක්. මත්ස්‍යයෝ, මන්ටා රෙයිස් සහ කැස්බෑවන් වගේ ලස්සන සත්තු මේ වතුර ඇතුලේ ඉන්නවා. හැම බංගලාවකින්ම වතුරේ ලස්සන බාධාවකින් තොරව බලන්න පුළුවන්. ඒ නිසා මේක රොමැන්ටික් ගේට්වේ එකකට, නැත්නම් මදු සමය ගත කරන්න පද්දිම තැන. ඊළඟට දකුණු පැසිෆික් සාගරයේ තියෙන ෆිජි කියන්නේ වික්‍රමාන්විතයයි, විවේකයයි එකට එකතු වුණු තැනක්. මේ ඉන්න මිනිස්සු හරිම මිත්‍රශීලී. වැසි වනාන්තරවල ඉඳන් තල්ගස් වලින් වටවුණු වෙරළ දක්වා විවිධ භූමි ප්‍රදේශ මේ තියෙනවා. බිගාලගුන් වල මෝරුන් එක්ක පීනන්න, නැත්නම් දෙවොයින් දූපතේ බෝමා ජාතික උරුම උද්‍යානයට යන්න පුළුවන්. දැන් අපි යන්නේ ප්‍රංශ පොලිනීසියාවේ තියෙන බෝරා බෝරා වලට. මේකට කියන්නේ පැසිෆික් සාගරයේ මුතු ඇටේ කියලා. මේක සුපිරිම සුඛෝපභෝගී තැනක්. මේ තියෙන වතුර උඩ තියෙන බංගලාවල පොළව වීදුරු වලින් හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාට ඇඳේ ඉඳන්ම වතුර ඇතුලේ ඉන්න ලස්සන මාළු බලන්න පුළුවන්. බෝරා බෝරා වල කොරල් ගාඩන් එකක් ඇතුලේ ස්නෝකල් කරන්න, රෙයිස් සහ මෝරුන් එක පීනන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ හවායි දූපත්වල එකක් වන මවුයි වලට. ගිනි කඳු භූ දර්ශන, ලස්සන දියැලි සහ ලෝකයේ හොඳම සර්ෆින් කරන්න තියෙන්නේ මේ තමයි. ඔබට එලේකලා ජාතික උද්‍යානයට ගිහින් බලාකුළුට ඉඳන් හිරෝතව බලන්න පුළුවන්. රෝඩ්වානා කියලා සුපිරි පාරක් තියෙනවා. එක දිගේ ගියොත් දියැලි, වැසි වනාන්තර සහ කළු වැලි වෙරළවල් ගොඩක් බලන්න පුළුවන්. අපේ ගමන පිලිපීනයේ පලවන් වලට දිගටම යනවා. මේක තවම එච්චර ප්‍රසිද්ධ නැති රහසිගත තැනක්. මේ තියෙන්නේ උණුගල් කඳු, රාස් කලපු සහ හරිම පිරිසිදු වෙරළවල්. මේ තියෙන බෝගත ගඟ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. එක ස්වභාව ධර්මයේ නව විශ්මිත ස්ථාන 7 එකක්. පලවන් කියන්නේ ස්නෝකල් කරන්න සුපිරි තැනක්. වතුර යට තියෙන ලස්සන කොරල් ගාඩන් අතරේ ජීවත් වෙන මාළු ගොඩක් මේ වතුර ඇතුලේ ඉන්නවා. ඊළඟට දූපත් 111කින් හැදුණු සයිචෙල්ස් දූපත් සමූහය. මේක හරිම සුදු පාට වැලි, ග්‍රැනයිට් ගල්පර සහ අද්විතීය සත්තු ඉන්න තැනක්. වලීද මායි කියලා ස්වභාවික රක්ෂිතයක් තියෙනවා. එහි ලෝක ප්‍රසිද්ධ කොකෝද මෙර්, තල්ගස් සහ යෝධ කැස්බෑවන් ඉන්නවා. දැන් අපි යන්නේ ඉක්වදෝරයේ වෙරළට ඔබෙන් තියෙන ගැලපගෝස් දූපත්වලට. මේවා හරිම අද්විතීයයි. ඒ වගේම සත්තුන්ට මිනිසුන්ට
බයක් නෑ. ඔබට චාල්ස් ඩාවින්ගේ අඩිපාරේ යන්න පුළුවන්. මුළු ලෝකෙම වෙන කොහෙවත් නැති සත්තු මෙහි ඉන්නවා. පෙන්ගුවෙන් ලැක පීනන්න යොද කැස්පෑවන් බලන්න මේදී පුළුවන්. අපි ගමන අවසන් වෙන්නේ රන්වන් වෙරළ තීරයන් මෝදට එබින ගල්පර මීදමෙන් වැසුණු කඳු වැටිසා සශ්‍රීක දේවත්වලින් පිරුණු දූපතකින්. මේ දූපත සෑම සංචාරකයෙක්ගෙම සිත දිනාගන්නා බවට නම් සැකයක් නෑ. පුරාණ ඉතිහාසය විචිත්‍රවත් සංස්කෘතිය සහ අසම සම ස්වභාව සෞන්දර්යයකට මුසුණු මේ පුදුම හිතන දූපත මොකක්ද කියලා කාටද කියන්න පුළුවන්. ඒ තමයි අපේ ශ්‍රී ලංකාව. අපේ මාතෘභූමිය. මේ වීඩියෝ එක ඉවර වෙන්නේ මේ පාරාදීස වලින් ඔබට යන්න ආසම තැන මොකක්ද කියලාලා. ඉතින් අදට අපි ගිහිල්ලෙන්නම්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.